AW1000ද එමත් නැත්නම් X25 Proද. අද අපි බලමු AW1000 එකයි CLT ලගේ X25 Pro එකේ 4G performance කොහොමද කියලා. මේ දෙක මම දැන් side by side compare කරන්න යන්නේ. අපි බලමු මේ දෙක perform කරන්නේ කොහොමද කියලා 4G 3 carrier aggregation වලදී. මේකෙදි මම Airtel SIM එකක් තමයි පාවිච්චි කරන්නේ routers දෙකටම. ඒ කියන්නේ මේකටත් Airtel SIM එක දාලා check කරනවා. ඉතින් මේ router එකටත් Airtel SIM එකක්ම තමයි දාලා check කරන්නේ. ඉතින් මේ routers දෙකම external antennas නැතුව එකම location එකේ එකම විදිහට තියලා තමයි side by side අද මම compare කරන්න යන්නේ. ඉතින් මේ routers දෙකේ hardware පැත්ත ගැන කතා කරපුවම AW1000 එකේ අපිට category 16 එනවා download වලට 4G වලට. ඊළඟට අපේ X25 Pro router එකේ category 19 තමයි 4G වලට එන්නේ. ඉතින් ඒකෙදී අපි බලමු මේක category 19 X25 Pro එක. එතකොට AW1000 එක category 16. එතකොට මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවද category 19 වැඩිපුර perform කරයිද කියලා අපි ඒකේ පොඩි වෙනසක් තියෙනවද කියලා මේ router දෙකේ අපි වෙන වෙනම බලමු side by side compare කරලා. ඉතින් මේ ටෙස්ට් එකට මම ගන්නේ Airtel SIM එකක්. ඉතින් මේ routers දෙකම Airtel SIM එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම තමයි මම මේ ටෙස්ට් එක කරන්නේ off peak එකේ. මොකද off peak එකේ තමයි අපේ cell towers busy නැති වෙන්නේ. ඉතින් off peak එක තමයි මේ වගේ ටෙස්ට් එකක් කරන්න හොඳම වෙලාව. ඉතින් මේ routers දෙකේ software පැත්ත ගැන කතා කරපුවම clear winner වෙන්නේ AW1000 අනිවාර්යයෙන්ම. මොකද ඒකට හේතුව තමයි මේකට එන්නේ OpenWRT operating system එක. ඉතින් මේ router එක අපිට කැමති විදිහට customize කරන්න පුළුවන්. අපිට කැමති features add කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන clear winner වෙන්නේ කොහොමත් AW1000 software පැත්තෙන් ගත්තාම. ඉතින් කොහොම වුණත් 4G එක්ක perform කරද්දී මේ දෙක මොන විදිහට perform කරන්න කියලා අපි දැන් ගිහිල්ලා බලමු අපේ test එකට. ඉතින් මගේ X25 Pro router එකට මම මෙහෙම log වෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා මගේ router එක band 1 දෙකයි band 3 cell එකටයි 3 carrier aggregation connect වෙලා තියෙන්නේ. RSRP level එක 94ක් පෙන්නනවා. SINR එක 19ක් පෙන්නනවා. දැන් අපි බලමු Ookla speed test එක දාලා අපිට speed එක කීයක් පෙන්නනවද කියලා. Ookla speed test එක ගත්තම අපිට Mbps 164ක ස්පීඩ් එකක් තමයි පෙන්වන්නේ. ඒත් එකම අප්ලෝඩ් ගත්තම Mbps 14ක් පෙන්වනවා. ඉතින් අපි දැන් බලමු real world download එකක් දාලා අපිට කොච්චර ස්පීඩ් එකක් එනවද කියලා. ඉතින් මම මේකට IDM software එක පාවිච්චි කරනවා. ඉතින් අපි ඉන්ටර්නෙට් එකේ තියෙන random file එකක් download කරනවා ඇවිල්ලා GB 50ක. අපි බලමු මේ file එක කොච්චර වේගකින් අපිට download වෙනවද කියලා. ඉතින් අපිට දැනට Mbps 22ක් 23ක් වගේ පෙන්නනවා. Mbps කියන්නේ අපිට මෙතන කාරණා දෙකක් තියෙනවා megabyte per second සහ megabits per second. ඒකට මම මෙතන අදහස් කරේ megabyte per second වලින් තමයි අපිට IDM එකේ පෙන්වන්නේ. ඉතින් අපිට ඒ විදිහට ගත්තාම megabyte per second 22ක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් X25 Pro router එක ඔය විදිහට තමයි perform කරන්නේ මේ situation එකේදී මේ time එකේදී speed test සහ real world download එකක් දාලා බලපුවහම. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපේ task manager එකේ speed එක පෙන්වනවා සාමාන්‍යයෙන් average වගේ Mbps 180ක් 200කට කිට්ටු වෙන්න යනවා. 200කට කිට්ටු වෙන්න යනවා. එතනින් එහා නම් යන්නේ නැහැ කොහොමත් 200කට ලඟ වෙන්න වගේ යනවා. ඉතින් එහෙම ස්පීඩ් එකක් තමයි අපිට X25 Pro router එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් බලමු අපේ AW1000 router එකේ performance කොහොමද කියලා. ඉතින් මම මෙහෙම log වෙනවා මගේ router එකට. ඉතින් same situation එක ඉස්සෙල්ලා වගේ band 1 දෙකයි band 3 cell එකයි ඒ විදිහටම පිළිවෙලටම connect වෙලා තියෙනවා X25 Pro එකේ වගේම RSRP 97ක් පෙන්නනවා ඒකේ. ඊළඟට අපි බලමු Ookla speed test එක. ඒකේ බලමු අපේ AW1000 එකට ස්පීඩ් එක කොච්චරක් පෙන්වනවද කියලා. Ookla speed test එකේ Mbps 201ක් පෙන්වනවා අපේ AW1000 router එකට. ඉතින් කොහොමත් X25 Pro එක compare කරද්දී පළවෙනි test එකෙන්ම Mbps 200 පනවල ස්පීඩ් එකක් ආවා අපිට AW1000 router එකේ. ඒ වගේම upload speed එකත් Mbps 20ක්. අපිට Mbps 20ක් ලැබුණා මේ Ookla speed test එකේදී. ඉතින් අපි බලමු real world එකේ download එකක් දාලා කොහොමද අපිට එන්නේ කියලා ස්පීඩ් එක.
ඉතින් සේම් සිටුවේෂන් එක අපි ඉස්සෙල්ලා වගේම IDM software එක පාවිච්චි කරන මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න සේම් ෆයිල් එක GB 50 ෆයිල් එකක් අපි බලමු AW1000 router එක කොහොමද perform කරන්න කියලා මේ සිටුවේෂන් එකේදී. ඉතින් ඔයගලන්ට පේනවා දැන්වත් Mbps 200 කොහොමද පන්නලා තියෙන AW1000 router එක. ඉතින් මෙතනදී Mbps අපිට මෙගාබයිට් per second වලින් ගත්තාම 26ක් දක්වා ගියා. ඉතින් X25 Pro router එක මේ level එකට ආවේ නැහැ. ඉතින් අපිට මෙතන නිගමනයකට එන්න පුළුවන් AW1000 router එක X25 Pro router එකට වඩා perform කරනවා. ඉතින් මේකෙන් මම අදහස් කරන්නේ X25 Pro router එක හොඳ නැහැ කියලා නෙමෙයි. ඒකත් හොඳ router එකක්. කොහොම වුණත් AW1000 සහ X25 Pro routers දෙක compare කරද්දී clear winner වෙන්නේ AW1000 router එක. ඉතින් ඕගොල්ලන්ටත් AW1000 router එකක් ඕන මගේ WhatsApp number එක මම පහතින් දානවා. ඉතින් ඔයාලට මේ number එක හරහා මාව contact කරගෙන ඕගොල්ලන්ටත් AW1000 router එකක් මම හරහා ලබා ගැනීම හැකියාව තියෙනවා.